බස් හිමියෙක් වෙච්චි වී.ඒ. සුගතපාල පස්සේ දේශපාලනයට ආවා. එයාටත් ඒ කාලේ ඔය මේ හොඳ මැර පිරිසක් හිටියා. ඊළඟට පසු කාලයේ ගෝනවල සුනිල් සොත්ති උපාලිලා එළියට එනවා නේද? ඔය 1977 දී තමයි UNPA JRගේ පූර්ණ අනුග්‍රහය යටතේ ගෝනවල සුනිල් අපරාධ රාජ්‍යයක් බිහි කරගන්නේ. හරිද? ගෝනවල සුනිල්ගේ අපරාධ රාජ්‍ය කඩුවෙල සපුගස්කන්ද මාබිම පෑලියගොඩ අංගේ ප්‍රදේශ දක්වාම ව්‍යාප්ත වුණා. ඇත්තටම මේ රටේ මේ අද තියෙන මේ නූතන පාතාලේ පළමු කල්ලිය කවුද කියලත් හොයලා බලන්ට වටිනවා නේද? පළමු කල්ලිය මේ නූතන පාතාලේ. හරිද? ඔය 1978 විවෘත ආර්ථිකයයි 1983 සිවිල් යුද්ධයත් එක්ක ඔය පාතාලේ අතට රටේ නැති ජාතිය ආයුධෙන්ට පටන් ගත්තා. හරිද? කියන්නේ පාතාලේ ශීඝ්‍ර ලෙස වර්ධනය වුණා. සියලු ස්වයංක්‍රීය ගිනිඅවි රටේ නැති බෝම්බ ඒවා ඔක්කොම මේගොල්ලෝ අතට ලැබෙන්න පටන් ගත්තා. සංවිධානාත්මක පාතාලයේ කියන කල්ලි බිහිවෙන්න පටන් ගත්තා. ඒ ඉතිහාසයේ බලනකොට අපිට මේ මුලින්ම හම්බෙන්නේ රාජගිරියේ නොයල් අමරසිංහව. හරිද? සංවිධානාත්මක පාතාල කල්ලි. රාජගිරියේ නොයල් අමරසිංහ. මර්දානේ චොප්පෙලා නාවල නිහල්ලා වගේ නෙමෙයි. අමරසිංහ අතිශය ප්‍රචණ්ඩකාරී පාතාල කල්ලි හැදුවා. හරිද? කප්පම් ගත්තා, ඉඩම් බලෙන් අල්ලගත්තා. ඒකම ආයුධ සන්නද්ධ වුණා. හොඳට ආයුධ සන්නද්ධ වුණා. ඔය 1986 දී සොත්ති උපාලි අතින් නොයල් අමරසිංහයි බිරිඳයි දරු දෙදෙනයි ඝාතනයට ලක් වෙනවා. හරිද? සොත්ති උපාලි ගෙට පැනලම මේගොල්ලන්ව වෙඩි තියලා මරනවා. ඊළඟට සොත්ති උපාලිට උපරිම දේශපාලන රැකවරණය ලැබුණ කියලා අමතක කරන්න එපා. හොඳේ. ඒක ලැබුණේ එදා UNP ප්‍රබල දේශපාලනඥයෙකු සිරිසේන කුරේගෙන්. හරිද? ඊට පස්සේ අමරසිංහගේ ඒ කියන්නේ ඝාතනයට ලක් වුණු අමරසිංහගේ සහෝදරයගේ පුතුන් වූ චින්තක සහ ධම්මිකලා තව පාතාලයක් හදාගන්නවා පලිගන්න. හරිද? ඔය 1994 දී UNP පරදිනවා. ඕන් 1998 දී ධම්මිකගේ කල්ලිය සොත්ති උපාලිව මරනවා. හරිද? ඊට පස්සේ 96 දී චින්තක අමරසිංහව මරනවා. ඔහොම තමයි ඕක වෙන්නේ. හරිද? මේ හැම කණ්ඩායමක් පිටිපස්සම තිබුණේ දේශපාලන බලය. එක පක්ෂයකින් තවත් පක්ෂයකට රටේ බලය මාරු වෙනකොට එක කල්ලියක් ඝාතනෙට ලක් වෙනවා. හරිද? ඔව්. අපේ රටේ මේ පාතාල ලිස්ට් එකත් දේශපාලන පක්ෂවල මැති ඇමති මන්ත්‍රීලගේ ලිස්ට් එකත් ඒ අයගේ නමුත් එක්ක බොහෝ වෙලාවට බැඳිලා තිබුණා. හරිද? නාවල නිහල්, සොත්ති උපාලි, ධම්මික අමරසිංහ, මාකඳුරේ මදුෂ්, කොස්ගොඩ තාරක, කේල්බද්දර පද්මි, කංජිපානි, හරිද? රනාලේ සමයා, හරක් කටා දැන් ඔය ජනප්‍රියම නමනේ මේ දවස්වල නේද? ඒකට කොස්ගොඩ සුජීත්, STF නඳුන්, ජුලම් පිටිය අමරේ. ඒ නම ඇහෙනකොට නම් මහින්ද රාජපක්ෂයේ කටහඬ